තිරුවල්ලුවර්ගේ තිරුකුරල් ශීලය, වැස්සේ විශිෂ්කත්වය, වැස්ස ලොවට දෙන අතර එය අමෘතය ලෙස හැඳින්වේ. වැස්ස ලොවට දෙන අතර එය අමෘතය ලෙස හැඳින්වේ. පදයේ තේරුම මේ ලෝකය පවත්වාගෙන යනු ලබන්නේ වැස්සෙන් පමණි. එබැවින් වැස්ස අමෘතයක් ලෙස වටහා ගත යුතුය. ඒ අපූර්ව පද්‍යයට ගැළපෙන කතාවක් මෙන්න. චෝලපුරම් නමින් සමෘද්ධිමත් ගම්මානයක් තිබුණි. එම ගමේ කෙත්වතු සැමවිටම කොළ පැහැයෙන් යුක්ත වූ අතර පොකුණ සැමවිටම ජලයෙන් පිරී තිබුණි. නමුත් වසරක් පුරාවට වැසි ඇදහැළුණේ නැත. දින සති බවට පත්විය. සති මාස බවට පත්විය. අහස වලාකුළු නොමැතිව පාළුවට ගියේය. ප්‍රතිඵලය කුමක්ද? සියලු වැව්, පොකුණු සහ ලිං වියලී ගොස් භූමිය කැබලි වලට ඉරිතලා ගියේය. කලක් හරිත හා සශ්‍රීකව පැවති සියලුම කෙත්වතු වියලී කළු පැහැයට හැරුණි. බීමට ජලය හෝ කෑමට තනකොළ නොමැතිව ගවයන් කෙට්ටු විය. ගම්වැසියන්ට පානීය ජලය සඳහා බොහෝ දුර ඇවිද යාමට සහ වියලි උල්පත් වලින් කාන්දු වන ජල බිඳිති පවා එකතු කිරීමට සිදු විය. ජනතාවගේ මුහුණු වලින් සතුට අතුරුදහන් වූ අතර කනස්සල්ල සහ කුසගින්න ඇති විය. ඒ ගමේ මහලු මිනිසෙක් සෑම දිනකම අහස දෙස බලා දෑත් ඔසවයි. සමහර තරුණයන් බලාපොරොත්තු සුන්වීමෙන් ඔහුට මෙසේ කියනු ඇත: "සීයා, දැන් සිට ඒ දෙස බැලීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? මේ භූමිය මියගොස් ඇත." "නෑ දරුවනේ, අපේ ලෝකය නිදාගෙන ඉන්නවා. ඒක අවදි කරන්න දිව්‍යමය අමෘතයක් අහසින් එන්න ඕනේ. අපි එතකම් ඉන්නම්" කියලා වැඩිමහල්ලා පිළිතුරු දුන්නා. එක් දිනක් සවස් වරුවේ අහස හදිස්සියම අඳුරු වී සීතල සුළඟක් හමන්නට විය. මිනිසුන් උනන්දුවෙන් බැලීමට එළියට ආහා. ඉන්පසු බොහෝ කලකට පසු අහසින් පළමු වැහි බිඳුව වියලි පස මතර වැටුණා. ඒ මොහොතේ ඇති වූ පස් සුවඳ ගමට පණ දුන්නේය. ඊට පස්සේ වැස්ස ධාරානිපාත ලෙස ඇදහැලෙන්න පටන් ගත්තා. සියලුම ගම්වැසියන් වැස්සේ දුව ගොස් තෙමුණා. දරුවන් ප්‍රීතියෙන් පැන්නා. වැඩිහිටියන්ගේ ඇස්වලින් සතුටු කඳුළු ගලා ගියා. ඔවුන් තම අත්වල තිබූ වැසි ජලය පානය කළා. එය ජලය පමණක් නොවේ, ඔවුන්ට ජීවය දුන් අමෘතයක්. දින කිහිපයකින් ගමම නැවත පණ ගැන්මුණි. ජලකඳන් පිරී ගියේය. වියලිබිම නැවතත් හරිත වියය. ජනතාව විශ්වාසයෙන් සීසෑමට පටන් ගත්තා. චෝලපුරම් නැවතත් සමෘද්ධිමත් විය. එවිට තරුණලන් වැඩිමහල්ලා වෙත පැමිණ, "සීයා, ඔබ හරි. අහසින් වැටුනේ වැස්ස පමණක් නොවේ. මේ ලෝකය සහ අපව ජීවත් කරවුයේ සැබෑ අමෘතයයි" යයි කීහ. කතාවේ සදාචාරය දෙවියන් අමෘතේ පානය කර අමරණීයත්වයේ වරප්‍රසාදය ලබාගත්තාක් මෙන් මේ ලෝකයේ සීලුම ජීවීන් වැසිනම් අමෘතය පානය කිරීමෙන් ජීවත් වෙති. එම නිසා මෙම පද්‍යයෙන් ප්‍රකාශ කරන ශ්‍රේෂ්ඨ සත්‍ය නම් වර්ෂාවේ වටිනාකම අමෘතයට සමාන බවයි. එක කතාවක් හෝ නවෝත්පාදනයක් අතපසු නොකරන්න. අදම සබ්ස්ක්‍රයිබ් කරන්න.